ගේම් වඩ ගොඩයි එත් නිදි නමයි හඩන හීන ලොකු අහසට යයි ජය. හොඳයි යාළුවනේ, අද මම ඔයාලට කියලා දෙන්නේ Gemini AI එකේ අලුත්ම අප්ඩේට් එකක් ගැන. වැඩි කතා ඕනේ නැහැ, කෙලිම වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ, කලින්ම ගිහිල්ලා channel එක subscribe කරලා එන්න. ඉතින් යාළුවනේ, ඔයාලා කලින්ම ඔයගොල්ලෝ Google එකට යන්න, ගිහිල්ලා search bar එකේ Gemini AI කියලා ඉවරලා search කරගන්න. ඉතින් යාළුවනේ, ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට හම්බ වෙන පළවෙනි සයිට් එකෙන්ම මේකට log වෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේ සයිට් එකෙන් log වෙනවා. ඉතින් යාළුවනේ, ඔයගොල්ලන්ට මේකේ සුපුරුදු පරිදි ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට open වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා පළවෙනියට තියෙනවා create image, ඊට පස්සේ තියෙනවා create music. ඉතින් යාළුවනේ, මේ විදිහට ඔයගොල්ලන්ට පෙන්වන්න දුන්නාට ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහා ඔයගොල්ලන්ට පේනවා plus mark එක. plus mark එකට දකුණු පැත්තෙන් තියෙන icon එක ක්ලික් කරාට පස්සෙත් ඕගොල්ලන්ට මෙන්න මේ අලුතෙන් එකතු වුණ අප්ඩේට් එක බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, මේකේ තියෙනවා අර new කියලා තැන එකම create music කියලා. ඉතින් ඒක අපි ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි අරගෙන යන්නේ. ඉතින් උරුන්ට පේනවා මේකේ එක එක background වලට play වෙච්ච, ඒ කියන්නේ generate වෙච්ච music වගේක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, අපිට වැඩි දෙයක් දෙන්න ඕනේ නැහැ. මේකට දෙන්න පුළුවන් මොකක් හරි පොඩි prompt එකක්. ඒ කියන්නේ අපිට මොකක් හරි රැප් එකක් හදලා දෙන්න කියලා ඉවරලා හරිය නැත්නම් සින්දුවක් හදලා දෙන්න හරි කියලා ඉවරලා. ඉතින් මම මෙන්න මේ විදිහට දෙනවා create sinhala rap කියලා ඉවරලා. අපි බලමු කොහොමද මේ Gemini AI එක විසින් අපිට මෙන්න මේකට රැප් එකක් හදලා දෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මේකට ඒක type කරලා ඉවරලා send කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතාමත් කෙටි කාලයක් වගේ තුල මේක මියුසික් එක අපේ ජෙනරේට් වෙනවා. ඉතින් යාළුවනේ, අපි බලමු කොහොමද මේ Gemini AI එක ඇනලයිස් කරලා ඉවරලා අපිට මෙන්න මේ මියුසික් එක ජෙනරේට් කරලා දෙන්නේ කියලා. ඉතින් යාළුවනේ, මම තව දෙයක් කියන්නම්. මේ Gemini AI එක තාම මේකට අප්ඩේට් වුණාට තාම අපිට මේකෙන් Suno AI එක වගේ ලොකු දෙයක් කරගන්න බෑ. ඒ වුණාට අපිට තාමට මේකෙන් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ තප්පර 30 වගේ ෂෝට් මියුසික් ට්‍රැක් තමයි අපිට මේකෙන් ක්‍රියේට් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ, ඔයගොල්ලන්ට පේනවා අපේ මේ මියුසික් එක, ඒ කියන්නේ අපේ මේ සින්දුව ජෙනරේට් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකකුත් එක්ක. ඉතින් යාළුවනේ, මේකේ අපිට උපරිම කරගන්න පුළුවන් තප්පර 30 වගේ පොඩි මියුසික් ක්ලිප් එකක් තමයි අපිට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ තාම මේක අලුතෙන්ම අප්ඩේට් වුණ හින්දා ඉස්සරහට මේක අපිට විනාඩි 3-4 වගේ මියුසික් පවා ජෙනරේට් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා යාළුවනේ. ඉතින් යාළුවනේ, මේකේ තව දෙයක් තියෙනවා. අපිට මේක ඩවුන්ලෝඩ් කරගද්දී ඕනනම් අපිට පුළුවන් අපිට ට්‍රැක් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් අපිට මේ වීඩියෝ එකත් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක බලන්න අපිට පුළුවන් මේ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එකට ගිහිල්ලා වෙලා ඕගොල්ලන්ට කලින් පේනවා වීඩියෝ කියලා. අන්නේ ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට වීඩියෝ එකත් එක්ක තමයි මේ මියුසික් එක ඩවුන්ලෝඩ් වෙන්නේ. නැත්නම් audio only කියන එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් audio track එක විතරක් මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඕගොල්ලන්ට පෙන්නන්න මේක කොහොමද අපිට ජෙනරේට් කරලා දීලා තියෙන්නේ කියලා. ඉතින් අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. අපි මේක ඕපන් කරලා බලමු. ඉතින් යාළුවනේ, මම ඔයගොල්ලන්ට මේකේ audio track එකක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම්. ඒකත් දැන් අපි ඩවුන්ලෝඩ් වුණා. අපි ඕපන් කරලා බලමු. ඉතින් යාළුවනේ, මේ audio track එකත් අපි play කරලා බලමු පොඩ්ඩක්. ස්ට්‍රීට් එක අපේ. ඉතින් යාළුවනේ, මම ඔයගොල්ලන්ට ඒ වෙලේ මේක ජෙනරේට් කරලා පෙන්නුවේ ඉංග්‍රීසියෙන් prompt එකක් දීලා. මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් මේකට සිංහලෙන් prompt එකක් දීලා වෙන මාතෘකාවක් විදිහකට අපි බලමු කොහොමද අපිට මේක සිංහලෙන් දුන්නාට පස්සේ Gemini එක අපිට ජෙනරේට් කරලා දෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට සර්ච් කරගන්නවා. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ කැමති එකක් මේකෙන් සර්ච් කරගන්න. ඒ කියන්නේ මොකක් හරි prompt එකක් තමයි ඕගොල්ලෝ මේකට දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ, මම ඒ අතරතුර කියන්නම් පොඩ්ඩක්. ඕගොල්ලෝ තාමත් Gimatic YouTube channel එක subscribe කරලා නැත්නම් ටක් ගාලා ගිහිල්ලා ඉවරලා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා ඉන්න යාළුවනේ. ඊළඟ මේ වගේ අලුත් දෙයකින් අපි ඉක්මනට හමු වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ, අපි ආයෙත් අපේ වැඩේට එනවා. ඉතින් මම මෙන්න මේ විදිහට prompt එක මේකට send කරගන්නවා.
ඔගොල්ලන්ට පේනවා AI එක විසින් අපිට මේක ජෙනරේට් කරලා දෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපිට අන්න ඒ වීඩියෝ එකත් අපිට ජෙනරේට් කරලා දුන්නා. අපි බලමු ඒක කොහොමද අපිට මේ AI එක විසින් ජෙනරේට් කරලා දීලා තියෙන්නේ කියලා. ස්ට්‍රීට් එක අපේ හැමදමත් ගේම් වඩ ගොඩයි යෙත් නිදි නමයි හඩන හීන ලොකු අහසට යයි ජය ගමනක් මේක අපගේ පාර ජය ගමනක් මේක අපගේ පාර කොළඹින් නගල ලොකෙන් මදින නතරු අපි දෙන්නම ජය ගන්න යාලු. ඉතින් යාළුවනේ මේකත් පුළුවන් ඔයගොල්ලන්ට කලින් විදිහටම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් යාළුවනේ අද ගෙන ආපු දෙයින් ඔයගොල්ලෝ යම ඉගෙන ගත්තා නම් channel එක subscribe කරලා like එකක් දාලා මතක ඇතුව කමෙන්ට් එකක් දාලා යන්න වීඩියෝ එක ගැන. bye bye bye.